සිලෝන් පොස් සිස්ටම් එක ඔයාලගේ ඕනෑම ඩොමේන් එකට ඇත්තනම ගැලපෙන පොස් සිස්ටම් එක ඔයාල කලෝතින් ශොප්ස් වලට ග්‍රොසරීස් වලට රෙස්ටරන්ස් වලට ෆාමසිස් බුක්ෂොප්ස් ෆොටෝ ස්ටඩියෝස් ලගේ සර්විස් සෙන්ටර්ස් ඒ ඕනයකට ගැලපෙන විදිර කස්ටමයිස් කරගන්න පුලන් ඔයාලටම කරගන්න පුළන් විදිර තමයි හදලා තියෙන මං උදාහරණ විදිර පෙන්න්න මේ ඇවිල්ලා කලෝතින් ශොප් එකට හදපු එකක් එතකොට මම මේ වීඩිය එක ටියටරල් එක් කරන්නෙත් මේ කලෝතින් ශොප් එකට අදාළව අරගෙන එතකොට මේකේ කල සයිසස් ඒවත් එක්ක ඒ අදාළ දේවල්ටි ගැට් කරලා තියෙනවා හැබැයි අපිට මේ සිස්ටම් එක ෆාමසිස් වලට එතකොට ෆාමසිස් වලට ඒ අදාළ ඒ පීසස් තියෙනවනං ඒ වේට් කලෝතින් ශොප්සලට දී වෙන වෙනම සයිසස් කලසේ වගේ තියෙනවගේ ෆාමසිස් වලට ලික්විඩ් එතියේ ලීටර් මිල් ලීටරේ සේරම ඩීටේල්ස් දාගෙන අපිට සිස්ටම් එක පාවිච්චි කරන්න පුළුවන් ඒ වගේම තමයි මේ සර්විස් සෙන්ටර් එකට ගන්න පුළුවන් ඉතින් එතකොට තියෙන සර්විසස් වලට බැටරි එකක් ඒ හැම එකක්ම ඇඩ් කරගන්න පුළුවන් ඊට අමතරව සර්විස් සෙන්ටර් එකේ වෙනම අයිටම්ස් ඔයිල් වර්ග තියෙනවා නිකුණනවා නම් ඒවා ඇඩ් කරන්න පුළුවන් ඒ හැම එකටම සපෝට් කරන විදිහට මේ සිස්ටම් එක හදා ගන්න පුළුවන් ඒ වගේම මේ රෙස්ටොරන්ට් එකට හදපු එකක් රයිස් වර්ග නූඩ්ල්ස් වර්ග එතකොට ෆුල් හාෆ් කොහොමද යන්නේ පෝෂන් සයිසස් කොහොමද හැම එකක්ම ඇඩ් කරගන්න පුළුවන් ඒ වගේම මේ තියෙන්නේ බියුටි ස්ටෝර් එකට හදපු එකක් ඒ වගේම ඒ වගේ ඔයාලට කැමති ඩොමයින් එකට අපේ සිස්ටම් එක හදාගන්න පුළුවන් ඔයාලටම කස්ටමයිස් කරගන්න පුළුවන් හරි අපේ සිස්ටම් එක මං බ්‍රීෆ්ලි ගෝතරු කරන්නම් ඔයාලට මේක ඔයාලටම යසනයෙන් පාසට් ඔයාලටම සයිනප් වෙලා ඔයාලගේ යුසස්ලව හදාගන්න පුළුවන් ඔයාලගේ යුසනය මීමේ පාසට් දීලා ඊට අමතර ඔයාලගේ පාසඩ්ස් ෆොගොට්ටුනොත් ඔයාලටම එක රිකව කරගන්න පුළුව අලුත් යසනයෙන් පාසඩ්ස් දීලා ඔයාලටම රිකව කරගන්න පුළුව හැබැයි මන් දැනට කවුන්ට හදලා තියන්නේ මං එක ලොග් වෙන්න හරි අපිට මුලින් වෙන්නේ ඩෑෂ්බෝඩ් වීව එකක් ඩෑෂ්බෝඩ් වියක් කියන බිස්නස් එක ඕවිය් ඔයාලගේ බිස්නස් එක කොහොමද පර්ෆෝම් කරන්න කියලා ඕවිය් අයිඩියක් ගන්න පුළුවන් වීව් එකක් එතකොට ඇත්තටම මෙතන ඔයාලගේ ස්ටොක්ස් මොනවද තියෙන්නේ කොච්චරක් ස්ටොක්ස් තියෙනවද ඔයාලගේ ඕඩර්ස් කොච්චරක් ගිහිල්ලා තියෙනවද එතකොට ඔයාලා දැනට කොච්චරක් ඕඩර්ස් වලට ඇවිල්ලා තියෙන හැබැයි ඒවා ෂිප් කරන්න කොච්චරක් තියෙනවද ඒ වගේ ඩීටේල්ස් ඊට අමතරව ඔයාලගේ ස්ටොක් පැත්තට ආවොත් ඔයාලගේ අවුට් ඔෆ් ස්ටොක් ගිහිල්ලා තියෙන මොනවද ඒ ප්‍රොඩක්ට්ස් ඔයාලට එතනින්ම රීස්ටොක් කරගන්න පුළුවන් ඊට අමතරව ඔයාලගේ ස්ටොක් ඉවර වෙන්න ළඟ අයිටම්ස් මොනවත් තියෙන මේ අයිටම්සේම ඉවරවෙන්ට ළඟ තියෙන්නේ ඒ වගේ ඊට පස් ඔයාලට රීස්ටොක් කරන්න පුළුවන් ඔයාලගේ ඇත්තටම ඩෑෂ්බෝඩ් එකට ආවම බිස්නස් එක ගැන ඕවර් අයිඩියක් ගන්න පුළුවන් අතර ඔයාලා කොහොමද ඕඩර්ස් ටයිම් එකත් එක්ක කොහොමද ගිහිල්ලා තියෙන්නේ දැන් මේ දවසේ ඕඩර්ස් 26ක් ගිහිල්ලා තියෙනවා එතකොට මේ ටයිම් එකත් එක්ක කොහොමද ඔයාලගේ බිස්නස් එක ඇත්තට පර්ෆෝම් කරලා තියෙන්නේ කියලා ඇත්තටම දාලා අදහසක් ගන්න පුළුවන් ඔයාලගේ ඒ කියන්නේ බිස්නස් එක ඉනිෂියල්ස් ගන්න ඕනේ ඇක්ෂන්ස් ඔයාලට මේ ඩෑෂ්බෝඩ් වීවෙන් ඇත්තටම අයිඩියක් ගන්න පුළුවන් එතකොට අපේ පොස් සිස්ටම් එකට ගියොත් අපේ පොස් සිස්ටම් එකේ මේක තමයි අපේ පොස් සිස්ටම් එක එතකොට මේකේ ඔයාලට ඇබිලිටි එක තියෙනවා බාකෝඩ් එක ඉන්ට්‍රිගේට් බාකෝඩ් ඉන්ට්‍රිග් කරලා තියෙනවා ඔයාලට බාකෝඩ් ස්කෑන් කරලා ඔයාලට මේ බාකෝඩ් ස්කෑන් කරාට පස්සේ අයිටම්ස් ඔටෝ කාට් එකට ඇඩ් වෙනවා ඊට පස්සේ ඔයාලට ක්වොන්ටිටිස් වෙනස් කරගන්න පුළුවන් ඒක මම ඉස්සරහට පෙන්නන්නම් කොහොමද කරන්න කියලා ඊට අමතරව ඔයාලට මැනුවලි ඔයාලගේ ප්‍රොඩක්ට් සර්ච් කරන්න පුළුවන් දැන් මේ තියෙන විදිහට ඒ විදිහට මැනුවල් සර්ච් කරගන්න පුළුවන් නේම් එකෙන් SKU නම්බර් එකෙන් බාකෝඩ් එකෙන් ඔයාලට මැනුවල් එක සර්ච් කරන්න පුළුවන් මේකේ තියෙන ගොඩාක් දේවල් කන්ෆිගරබල් ඔයාලට ඔයාලගේ බිස්නස් එක අනුව ඔයාලට මේකේ තියෙන වෙනස් කරන්න පුළුවන් ඒ කියන්නේ දැන් මෙතනින් ගත්තොත් ඔයාලගේ බිස්නස් එකේ මීට වෙන දේවල් තියෙනවා දැන් කුයිටර් টොප් ජීන්ස් ෆ්‍රොක් ක්‍රොප් টොප්ස් හූඩීස් නෙමෙයි වෙන්න පුළුවන් ඔයාලගේ බිස්නස් එකේ තියෙන්නේ දැන් කුයිටර් টොප් ගත්තොත් ගිහිල්ලා තියෙන අයිටම්ස් මෙතන පේනවා ඔයාලට ඒ කැමති විදිහට ෆිල්ටර් කරගන්න පුළුවන් දැන් ඔයාලගේ වෙන
කැටගරීස් නම් තියෙන්නේ. මම ඉස්සරහට පෙන්නන්නම් ඔයාලට ඔයාලගේ කැටගරීස් මේකේ වෙනම ඇඩ් කරගන්න පුළුවන්. මම ඒක ඉස්සරහට පෙන්නන්නම්. ඊට අමතරව මේ තියෙන අයිටම්ස් දැන් මේ කලර්ස් සයිසස් ගිහිල්ලා තියෙන්නේ ඔයාලගේ තියෙන්නේ මේ කලර්ස් නොවෙන්න පුළුවන්. මේ සයිසස් නොවෙන්න පුළුවන්. මේ අයිටම් එකෙන් අයිටම් එකට සයිසස් වෙනස් වෙන්න පුළුවන්. ඇත්තම කිව්වොත් ඔයාලට එතකොට ඒවත් වෙනස් කරගන්න පුළුවන්. ඔයාලගේ බිස්නස් එකේ සමහරක් විට කලර්ස් අයිටම්ස් නෙමෙයි වෙන්න පුළුවන් තියෙනවා. ඔයාලගේ වෙන වේරියේෂන්ස් තියෙන්න පුළුවන්. වෙන වර්ගය කියන්නේ දැන් මෙතන තියෙන මේ කස්ටමයිස් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ ඔයාලගේ ඇවිල්ලා ටේලර් මේඩ්ද. ඒ වගේ ඔයාලගේ වෙන වෙන වේරියේෂන්ස් තියෙන්න පුළුවන්. ඒ කැමතියක් ඔයාලට මේ මම එන්ට්‍රීස් තියෙනවා මෙතන වෙනම ඔයාලටම කන්ෆිගර් කරන්න පුළුවන්. අපේ හෙල්ප් එකක් නැතුව ඔයාලටම ඔයාලා කැමති විදියට ඒවා වෙනස් කරන්න පුළුවන්. ඒ විස්තරට පෙන්නන්න කොහොමද කරන්න කියලා. එතකොට සාමාන්‍යයෙන් මේ සිස්ටම් එකේ එතකොට සාමාන්‍යයෙන් වෙන්නේ ඕඩර් ෆ්ලෝ එක වෙන්නේ මම ඕඩර් එකක් දැනට දාලා පෙන්නන්නම් කොහොමද වෙන්නේ කියලා. දැනට මම කුඩ টොප් එකක් දාන්නම් එක එකක් දාලා බ්ලැක් ෆ්‍රොක් එකේ බ්ලැක් එකෙන් දැන් ඔයාලට දකින්න ඇති මේකේ මම අයිටම්ස් දෙකක් වගේ දාන්න. එතකොට මේ දෙක ඇඩ් කරගත්තා. ඊට පස්සේ ඔයාලට මෙතනින් වෙනම ආයෙ ඕනනම් වැඩි කරගන්නත් පුළුවන්. ඇත්තට වැඩි අඩු කරගන්න පුළුවන්, රිමූව් කරගන්න පුළුවන්. වෙන අයිටම්ස් ඇඩ් කරගන්න පුළුවන්. ඒවා රිමූව් කරගන්න පුළුවන්. මම මේකෙන් අයිටම්ස් දෙකක් විතර ඇඩ් කරගන්නම්. ඊට අමතරව ඔයාලගේ ඊට පස්සේ කස්ටමර් යූසර්නේම් පාස්වර්ඩ් දීලා ඊට පස්සේ මේ ඕඩර් එක කොහොමද යන්නේ කෑෂ්ද මම දැනට කෑෂ් දෙන්න. ඊට පස්සේ කස්ටමර් පේ කරන amount එක ඔයාලට දෙන්න පුළුවන්. කස්ටමර් 5000 බිල් එකක් නම් දෙන්නේ 5000 කියලා දෙන්න පුළුවන්. එතකොට ඔයාලා චේන්ජ් එක දෙන්න ඕනේ 1550ක ඒ සේරම ඔටෝ කැල්කියුලේට් වෙනවා. ඊට අමතරව ඔයාලට මේ ඕඩර් එක මේ විදිහට ප්‍රොසෙස් කරන්න පුළුවන්. හැබැයි ඔයාලට මොනවා හරි ඩිස්කවුන්ට්ස් දෙන්න ඕනේ. දැන් මෙතන ඇත්තට මෙතන මේ තියෙන items වල discounts මෙතන තියෙන items වල නෑ. මම ඉස්සරහට discount item එකක් දාලා පෙන්නන්න. එතකොට ඒ item wise වෙන discount එකට අමතරව ඔයාලට මේ cart එකට වෙන manually discount set කරගන්න පුළුවන්. ඔයාලගේ කවුරු හරි ඔයාලට අවශ්‍ය නම් discount එකක් කරගෙන දැන් 1550 නම් මේ 50 ඕනේ නැහැ කියලා ඔයාලට මේ 50 අයින් කරගන්න පුළුවන්. එතකොට කස්ටමර්ට චේන්ජ් 1600ක් දෙන්න ඕනේ. මම තව 50ක් අඩු කරා ඒ කස්ටමර්. එතකොට ඒ සේරම කැල්කියුලේෂන්ස් මෙතන පෙන්නනවා. මේ මැනුවල් ඇඩ්ජස්ට්මන්ට් යටත් තමයි කියන්නේ. මේ ඩිස්කවුන්ට්ස් තියෙන අයිටම්ස් මම පෙන්නන්නේ. ඩිස්කවුන්ට් තියෙන අයිටම්ස් ඇඩ් කරොත් මම ඊට පස්සේ කාට් එකක් දාලා පෙන්නන්නම්. ඒ ඩිස්කවුන්ට්ස් උත් මෙතන ඇඩ් වෙලා කැල්කියුලේට් වෙනවා. ඊට පස්සේ ඔයාලට සාමාන්‍ය විදිහට මේ ඕඩර් එක ප්‍රොසීඩ් කරන්න තියෙනවා. ප්‍රොසීඩ් කරාට පස්සේ ඕඩර් එක සක්සස් වෙනවා. ඒ ඕඩර් එක මේ ඕඩර් එක මම ඊට පස්සේ පෙන්නනම් මේක දැන් print එකට set කරාට පස්සේ කොහොමද යන්නේ කියලා. ඒක මම ඉස්සරහට පෙන්නනම් ඕඩර් එක place කරාට පස්සේ automatically bill එක print වෙනවා. මම ඒ process එක මම වෙනම recording එකක් දාලා පෙන්නන්නම් අන්තිමට වීඩියෝ එකේ අන්තිමටම. ඒතර ඔයා ඕඩර් එක place කරාට පස්සේ automatically ඔයාගේ අතට bill එක print වෙනවා. ඒ order items එක. ඔයාට ඒ ඕඩර්ස් පස්සේ ගිහිල්ලා ට්‍රැක් කරන්න පුළුවන් මේ ඕඩර් වින්ඩෝ එකේ. මම මෙතන ඕඩර් වින්ඩෝ එකට ගියාට පස්සේ මේකේ තියෙනවා ෆෝන් නම්බර් එකෙන්, කස්ටමර් නේම් එකෙන්, ඊමේල් එකෙන්, රෙෆරන්ස් නම්බර් එකෙන් සර්ච් කරන්න පුළුවන් ඕඩර් එක. ඊට අමතරව මම මෙතනින් ෆිල්ටර්ස් දාගන්න පුළුවන්. මම දැන් ලේටස්ට්ම තියෙන හදපු ඕඩර් එක මම මෙතනින් ගන්න. මේක තමයි ඕඩර් එක 3400 කියන එක. එතකොට ඒකේ රෙෆරන්ස් නම්බර් එක මේක, කස්ටමර් ෆෝන් නම්බර් එක, ඊමේල් එක, ඇඩ්‍රස් එක, පේමන්ට් මෙතඩ් එක, කෑෂ්, ට්‍රැකින් නම්බර්ස් තියෙනවා නම් ඒක එනවා. ඊට පස්සේ සබ් ටෝටල් එක අපි කොච්චරක් එයාට වෙනම ඩිස්කවුන්ට් එකක් දුන්නද. නෝමලි අයිටම් එකට ඩිස්කවුන්ට් එකක් තිබ්බේ නෑ. ඊට පස්සේ ටෝටල් කොච්චරක් පේ කරාද පේ කරලා තියෙන්නේ ස්ටේටස් එක යනවා. එතකොට ඔයාලට මෙතනින් ඒ ස්ටේටස් ඊට පස්සේ ඔයාලගේ මේක හිතන්න කෑෂ් ඔන් ඩෙලිවරි දැම්ම කියලා. එතකොට ඔයා ඕඩර් කෑෂ් ඔන් බැංක් ට්‍රාන්ස්ෆර්ස් දැම්ම හිතන්නකො. එතකොට ඒ ඕඩර් එක පේඩ් තියෙන්නේ
ඊට පස්සේ ඔයාලට ඒ ඕඩර් එක ට්‍රැකින් නම්බර් එක එන්ටර් කරලා ඔයාලට පස්සේ ඕඩර් එක ගියාට පස්සේ කස්ටමරෙන් කන්ෆර්ම් කරාට පස්සේ ඔයාලට ඒ ඕඩර් එක shipped ඒ deliveredද ඔයාලගේ ඊට පස්සේ මේ ඕඩර් ස්ටේටස් වෙනම තියෙනවා අපිට චේන්ජ් කරගන්න පුළුවන් ship delivered cancel refund කැමති විදිහට ඒක චේන්ජ් කරගන්න පුළුවන් මේ තියෙන එතකොට දාපු ඕඩර් එක ඒකේ මං කිව්වේ ඔයාලට බිල් එකක් තියෙනවා කියලා ඒ බිල් එකේ වෙබ් එකෙන් මම පෙන්නන්නම් මේ බිල් එක මොන වගේ බිල් එකක් දෙන්නේ කියලා එකට මේ ඕඩර් ඩීටේල්ස් ටික ඔයාලට වෙනම මෙතන බලා ගන්න පුළුවන්. ඒකේ ගියපු අයිටම්ස් ටික එතකොට කොච්චරක් ඩිස්කවුන්ට්ස් ගියාද ඒ වැලියුස් ටික. එතකොට ඔයාලට පස්සේ ආයෙ print ඕඩර් එක print කරගන්න ඕන නම් ඒක මෙතනින් print කරගන්න පුළුවන්. එතකොට ඒ බිල් එක එන්නේ මේ වගේ මේ ඕඩර් එක දැම්මම ඔටෝමැටිකලි බිල් එක print වෙනවා. ඊට අමතරව ඔයාලට පස්සේ ආපහු බිල් එකක් print කරගන්න අවශ්‍ය නම් විතරයි මේ ඔප්ෂන් එක තියෙන්නේ. එතකොට මේ තියෙන ඔයාලගේ බිස්නස් එකේ ඩීටේල්ස් ටික තියෙන්නේ. මේවා ටිකත් කන්ෆිගරබල්. මම ඔයාලට පෙන්නන්නම් ඒක කොහොමද ඒව වෙනස් කරගන්නේ කියලා. මේ තියෙන්නේ අපේ දැන් ඩේට් එක, ඕඩර් නම්බර් එක, පේමන්ට් මෙතඩ් එක, අර අයිටම්ස් ගිහිල්ලා තියෙන්නේ මොනවද කියන එක. මෙතන තියෙනවා කොන්ටිටි 2050යි වැලියු එක ෆ්‍රොක් එක 1400යි ඇඩ්ජස්ට්මන්ට් එක කොච්චරක් ගිහිල්ලා තියෙනවද ඒ print view එක සේරම මෙතන තියෙනවා. ඒ ඔයාලට පස්සේ ඒ බිල් එක ඔයාලට බලා ගන්න ඕන නම් print කර ගන්න ඕන නම් ඔයාලට ඒ ඔප්ෂන් එක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මම ආපහු බැක් ගියොත් මෙතන මම ඔයාලට කලින් පෙන්නුවා මෙතන ව්‍යා අපි හිටිය පොස් එකේ මෙතන දැන් අපේ ඔප්ෂන් එකක් තියෙනවා මේ පොස් සිස්ටම් එක ඔෆ්ලයිනුත් වැඩ කරනවා. ඒ කියන්නේ කරන් ගියපු වෙලාවක හරි ඒ කියන්නේ ඉන්ටර්නෙට් නැති වෙලාවක ඇත්තටම ඉන්ටර්නෙට් නැති වෙලාවක මේ පොස් සිස්ටම් එක වැඩ කරනවා. ඔයාලට අයිටම්ස් ඇඩ් කරන්න පුළුවන්. ඒ කියන්නේ පවර් ඉන්ටර්නෙට් නැති වෙලාවක උනත් ඔයාලගේ ඕඩර් ෆ්ලෝ එක නවත්තන්න ඕනේ නැහැ. ඔයාලට මෙතනින් අයිටම්ස් දාලා නෝමල් විදිහට ඕඩර්ස් දාලා ඒකේ බිල් එක print කරන එක දක්වා ඔයාලට බිල් එක print කරන්න print එකේ කරන්ට් එක නැති හින්දා එතකොට වෙන්නේ ඔයාලගේ ඕඩර් ෆ්ලෝ එක ඔයාලා යනවා. ඒ කියන්නේ ඔයාලට අයිටම්ස් ඇඩ් කරලා ඔයාලට කස්ටමර්ට ඕඩර් එක දාගන්න පුළුවන්. කස්ටමර් සල්ලි ගෙවුවට පස්සේ ඔයාලට සල්ලි ටික ගන්න පුළුවන්. හැබැයි ඔයාලට UPS එකක් වගේ print එකේ තියෙනවා නම් ඔයාලට ඒ වෙලාවෙන් print එක කස්ටමර්ට බිල් එක දෙන්න පුළුවන්. හැබැයි ඔයාලා UPS එකක් වගේ print එකට set කරලා නැත්නම් print එකට කරන්ට් එක නැහැනේ. එතකොට ඔයාලට පස්සේ ගිහිල්ලා මේ කරන්ට් එක ආපහු ඉන්ටර්නෙට් ආපු වෙලාවක ගිහිල්ලා මේ ඔයාලට ඕඩර්ස් ගිහිල්ලා මෙතන ඔයාලා මේ sync offline orders කියන එක press කරන්න ඕනේ. ඒක press කරාට පස්සේ වෙන්නේ ඔයාලගේ ඉන්ටර්නෙට් නැති වෙලාවේ ඔයාලා POS එකෙන් process කරපු orders සියල්ලම ඔයාලට power back වුණාට පස්සේ සේරම සිංක් කරගන්න පුළුවන් ඔයාලගේ සිස්ටම් එකට. එතකොට ඒ වෙලාවේ ඔයාලට ඒ වෙලාවේ ඒ ගියපු බිල්ස් ටිකත් ඒ වෙලාවෙම ඔටෝමැටිකලි print කරගන්න පුළුවන්. ඒ කස්ටමර්ට පස්සේ දෙන්න අවශ්‍ය නම්. හැබැයි ඔයාලට ඒ වෙලාවෙම කස්ටමර්ට එක දෙන්න අවශ්‍ය නම් obviously ඔයාලට print එක එතකොට මොකක් හරි power backup එකකට set කරලා තියන්න ඕනේ. එතකොට ඒ වෙලාවලට බිල් එකත් කස්ටමර්ට ඒ වෙලාවේ දෙන්න පුළුවන්. ඔයාලට ඒ වෙලාවේ power backup එකක් තිබ්බේ නැත්නම් ඔයාලට පස්සේ අර සිංක් කරලා ඔයාලට ඒ බිල් එක පස්සේ කස්ටමර්ට දෙන්නත් පුළුවන්. එතකොට මේකේ පර්පස් එක තමයි කිසිම වෙලාවක ඉන්ටර්නෙට් නැති වුණාට ඔයාලගේ කස්ටමර්ලත් එක තියෙන ඕඩර් ප්‍රොසෙස් එක ටර්මිනේට් වෙන්නේ නැහැ. නැති වෙලා යන්නේ නැහැ. ඒක දිගටම සිංක් කරගෙන තියාගන්න පුළුවන්. හරි මං එතකොට අපේ පොස් සිස්ටම හරිම ලේසි. ඔයාලට නෝමලි මේ විදිහට ඕඩර් එකක් දාගන්න පුළුවන්. හැබැයි මේකේ බෑග්ග්‍රවුන්ඩ් එකෙන් වෙන දේවල් ටික මම දැන් එක්ස්ප්ලেইন කරන්න. මම ඔයාලට මුලින්ම කිව්වා අර බිල් එකක් පෙන්නුවා. ඒ බිල් එකේ උඩ තිබ්බා මම ඊළ පෙන්නන්න. මේ තියෙන අද දාපු බිල් එක මේ බිල් එක එනවා මෙතන උඩ Lotus Fashion business name එක address එක phone numbers මේවා ටික එනවා. ඒ ටික එන්නේ කොහොමද? මේවා
ඔයාලටම කැමති විදිහට වෙනස් කරගන්න පුළුවන්. ඇත්තට ඒ කියන්නේ ඔයාලගේ හිතන්න පස්සේ කාලෙක බිස්නස් එක වෙනස් වුණා. ඔයාලගේ ෆෝන් නම්බර්ස් වෙනස් වුණා. එතකොට අපිට කතා කරන්න අවශ්‍ය නැහැ. ඔයාලටම මෙතන වෙයාහවුස් එන්ට්‍රි එකට ගිහිල්ලා මෙතන වෙයාහවුස් එන්ට්‍රි එකට ගිහිල්ලා මෙතන ඔයාලගේ බිස්නස් නේම් එක, ඇඩ්‍රස්, කන්ටැක්ට් නම්බර්ස් ඒවා සේරම මාරු කරලා වෙනස් කරගන්න පුළුවන්. වෙනස් කරගෙන ලෝගෝ එක පවා වෙනස් කරගන්න පුළුවන්. සේරම වෙනස් කරලා සේව් කරාට පස්සේ ඊට පස්සේ එතනින් එහාට ඔයාලා print කරන bills වල details ඔයාලා අලුතෙන් enter කරපු details වලට equal සමාන වෙනවා. මට මේකේ තව කියන්න අමතකුණ එකක් තියෙනවා. මේකේ දැන් මේ වගේ options දැන් මේ warehouse manager මේ වගේ ඒවා හැම එක්කෙනෙක්ටම access දෙන්න බෑ. ඇත්තට ඔයාලගේ හිතන්නකෝ ඔයාලගේ business එකේ ඔයාලට ඉන්නේ POS එක handle කරන්න ඉන්නේ එක්කෙනෙක්. එතකොට ස්ටොක් මැනේජ් කරන්න ඉන්නේ තව එක්කෙනෙක්. එතකොට මේ වගේ දේවල් warehouse details වෙනස් කරන්න ඉන්නේ තව එක්කෙනෙක්. එතකොට POS එක handle කරන එක්කෙනාට ගිහිල්ලා කවදාවත් business එකේ name සනම් ඔය වගේ දේවල් වෙනස් කරන්න හැකියාවක් තියෙන්න බෑ. ඒ එක ඔයාලගේ තියෙන මොනවද roles ඒවට අනුකූලව access අපේ තියෙනවා. ඇත්තට user management කියන්නේ ඒ section එක. එතකොට ඒ privileges දීලා තියෙනවා. දැන් මට මේ සේරම පේන්නේ මම super admin ගෙන් log වුණ හින්දා. කාවින්ද කියන super admin ගෙන් log. මෙතන කලින් කිව්වා වගේ user management එකේ මම දැන් log වෙලා ඉන්නේ super admin ගෙන්. මෙතන අපිට කලින් මම එක්ස්පලේන් කරා වගේ වෙන රෝල්ස් තියෙනවනම් වෙන පර්සන්ස්ලා ඉන්නවනම් අපිට ඒ රෝල් එක කරන්න අපිට ඒ විදිහට assign කරගන්න. උදාහරණයක් විදිහට මම දැන් log වෙලා ඉන්නේ super admin ගෙන්. හැබැයි මෙතන දැන් POS operator ඉන්නවා. ඒ වගේ අපිට මෙතන roles මාරු කරගන්න පුළුවන්. read only, manager, POS operator, catalog, inventory staff, basic user. දැන් එතකොට ඔය manager role එකකට වගේ අපිට දෙන්න පුළුවන් මේ reports බලනවා, warehouse details names වගේ බලනවා. එතකොට inventory handle කරන කෙනාට inventory staff එක වගේ දෙන්න පුළුවන්. දැන් මගේ මෙතන තව user කෙනෙක් ඉන්නවා ඒ POS operator. මම ඒකෙන් log වෙලා පෙන්නන්නම් ඒක වැඩ කරන්නේ කොහොමද කියලා. එතකොට දැන් මම super admin හින්දා මට සේරම options මෙතන පෙන්නනවා. හැබැයි මම log out වෙලා login වුණොත් හරි. දැන් මම log වෙලා ඉන්නේ POS operator එකෙන්. එතකොට මට ඇත්තට ඔයාලට පේනවා අනිත් options මොකුත් පෙන්නන්නේ නැහැ. යාට කරන්න පුළුවන්, handle කරන්න පුළුවන් POS එක විතරයි. ඒතකොට යාට orders handle කරන්න පුළුවන්. ඒ POS එක විතරයි යාට handle කරන්න පුළුවන්. මම ආපහු super admin එකෙන් log වෙන්න. හරි. ඊට අමතරව තව මෙතනින් මට පෙන්වන්න ඕනේ දැන් මම අර කලින් එක්ස්ප්ලেইন කරා වගේ මේකේ මේ configurations තියෙනවා මේ colors මේ options කොහොමද මාරු කරගන්නේ discounts කොහොමද දාගන්නේ item discounts කොහොමද දාගන්නේ ඒවා handle කරන්නේ මම එක product එකක් දාලා මම ඒක order flow එක දක්වා අරන් ගිහිල්ලා පෙන්නන්නම් අපිට මෙතනින් drop downs ගිහිල්ලා මේ තියෙන්නේ අර categories කුටර් top jeans frock crop tops hoodie sari party frocks trousers කියනවා අර උඩ තියෙන categories. එතකොට අපිට ඒව ඇඩ් කරගන්න පුළුවන්. දැන් මම අලුතෙන් category එකක් ඇඩ් කරගන්නම්. category එකක් ඇඩ් කරගන්නම් blue jeans වගේ. එතකොට ඒක මේකට ඇඩ් වෙනවා. ඊට පස්සේ දැන් අපි කියොත් මේ කැටගරි එක ඇඩ් වෙලා තියෙන්නේ. ඒකේ items නැහැ. මම දැන් product එක ඇඩ් කරන්න. එතකොට දැන් මගේ මෙතන තියෙන්නේ sizes and colors තමයි තියෙන්නේ. එතකොට මේක clothing එකකට හදපු එකක් හින්දා. එතකොට මේකේ sizes and colors තියෙනවා. මම මේ තියෙන size and color එකක්ම use කරන්න. ඔයාලට කැමති විදිහට මේ වෙනස් කරගන්න පුළුවන්. දැන් හිතන්නකෝ ඔයාලට size and colors නැතුව වෙන එකක් ඔයාලට ඕන උනායි කියලා. එතකොට ඔයාලට යන්න තියෙන්නේ මෙතන attributes ගිහිල්ලා size color වෙනුවට ඔයාලට තව අලුත් එකක් දෙන්න පුළුවන්.
තව අලුත් මොකරි බ්‍රෑන්් එකක් හරි මොකරි එහෙම දීලා ඊට පස්සේ ඒක වේරියේෂන්ස් මෙතනින් ඇඩ් කරගන්න පුළුවන්. මෙතනින් ඒ බ්‍රෑන්් එකට අදාළ වේරියේෂන් සැට් කරගන්න පුළුවන්. මම දැනට එකක් ඕන්න ඇඩ් කරලා පෙන්නන්න. මෙතන කලර්ස් සයිසස් වලට අමතරව තව යන්න පුළුවන් අපිට අපිට මේ මේල්ද ෆීමේල්ද ලේඩීස් කිඩ්ස් පයාද එහෙම කියලා අපි ඒකට දාමු වයා ටයිප් වගේ එකක් දාමු. ඒක ඊටත් වඩා අපි ලෙවල් එකට ගියොත් අපිට ගමු කිඩ්ස් වයා අපිට ලේඩිස් වයකට වයි ගියොත් අපිට යන්න පුළුවන් සයිසස්න් අපි ගමු එක බ්‍රෑන්ඩ්ස් තියෙනවා කියලා අපි හිතන්නකො එක ඇඳුමක එක බ්‍රෑන්ඩ්ස් තියෙනවා. දන්නකො මේක ඇවිල්ලා ග්‍රේඩ් 1 ග්‍රේඩ් 2 ග්‍රේඩ් 3 වගේ. එතකොට මේ එකක් ඇවිල්ලා හොඳම ක්වොලිටි එක. මේ ඇවිල්ලා ඊට පස්සේ ක්වොලිටි එක. මේක ඇවිල්ලා ඊට පස්සේ ක්වොලිටි. එහෙමත් තියෙනවනේ සමහරක් වෙලාවට. ඒ ඕන එකක් මේක ඇඩ් කරගන්න පුළුවන්. ඒක තමයි මේකේ තියෙන වාසිය. එතකොට මම දැම්ම ග්‍රේඩ් කියන එක. එතකොට ග්‍රේඩ් එකෙන් ග්‍රේඩ් එකෙන් තියෙන්න පුළුවන් ඒ ග්‍රේඩ් එක මෙතන පෙන්වනවා. ග්‍රේඩ් එකේ තියෙන්න පුළුවන් ඒ ග්‍රේඩ් එක. එතකොට ඊට අමතරව මේ ග්‍රේඩ් එක ඇඩ් වුණා. ඊට අමතරව තව ග්‍රේඩ් එකක් තියෙන්න පුළුවන්. B ග්‍රේඩ් එක. B ග්‍රේඩ් එක වගේ තියෙන්න පුළුවන්. එතකොට ඒ ග්‍රේඩ් දෙකක් තියෙන්න පුළුවන්. එතකොට මම ඉස්සරහට පෙන්නන්නම් මේ කොහොමද ප්‍රොඩක්ට් එකට ඇඩ් කරගන්න කියලා. ඊට පස්සේ ගියොත් ඇට්‍රිබියුට් ඩිස්කවුන්ට්ස් යටතේ ගියොත් මේකේ ඇවිල්ලා මම දැනට ඇඩ් කරලා තියෙන්නේ වීකෙන්ඩ් බ්ලැක් ෆ්‍රයිඩේ සමර් සේල් වගේ. ඒ කියන්නේ ඔයාලට කැමති ඩිස්කවුන්ට් එකක් ඇඩ් කරන්න පුළුවන්. ඩිස්කවුන්ට්ස් වර්ග දෙකක් තියෙනවා. percentage wise discount and amount wise discount. ඒ කියන්නේ යම්කිසි item එක percentage 5යි 10යි. හැබැයි සමහරක් වෙලාවට තියෙනවා amount එකක්. ඒ කියන්නේ මේ 1000න් 200ක් තමයි අඩු වෙලා තියෙන්නේ. ඒ වගේ. ඔයාලට කැමති ඩිස්කවුන්ට් එකක් ඇඩ් කරගන්න පුළුවන් මෙතන. මම දාන්නම් ෆ්‍රයිඩේ සේල් වගේ ඩිස්කවුන්ට් එක ඇඩ් කරන්නම්. ඒක මම දාන්නම් 100ක වගේ ඩිස්කවුන්ට් එක. ඒක ෆික්ස්ඩ් amount එක. percentage එක නෙමෙයි. ෆික්ස් amount රුපියල් 100ක් ඩිස්කවුන්ට් එකක් යනවා. ෆ්‍රයිඩේ සේල්. ඊට පස්සේ මම යනවා ප්‍රොඩක්ට් එකක් ඇඩ් කරගන්න. හරි. ප්‍රොඩක්ට් එකක් ඇඩ් කරද්දී ඔයාලට මේ මම දැනට ඇඩ් කරලා තියෙන ප්‍රොඩක්ට්ස් මෙතන මේ පේන්නේ. ප්‍රොඩක්ට්ස් මම කීපයක් ඇඩ් කරලා තියෙනවා. මේක ඉමේජස් වලට ඇඩ් කරගන්න පුළුවන්. ඒවා බලන්න පුළුවන් zoom කරලා කොහොමද ඒක කියලා. ඊට පස්සේ මේ තියෙනව එඩිට් කරගන්න පුළුවන්. තියෙනවා ඩිලීට් කරන්න පුළුවන්, එඩිට් කරන්න පුළුවන්. ඒ සේරම හැකියාවන් තියෙනවා. මම එකක් brand new ඇඩ් කරන්නම්. මම brand new ඇඩ් කරන්නම් ජීන්ස් වලට blue LICC ජීන් කියලා දාන්නම්කෝ. ඒක කැටගරි එක මම ඇඩ් කරපු අලුත් කැටගරිය මෙතන පෙන්වනවා blue jeans කියන එක. මම අලුතෙන් ෆොටෝ එකක් දාන්නම් ඇඩ් කරගන්නම්. මේ ජීන් එක ඇඩ් කරගන්න. එතකොට මේ සාම්පල් එක මම පෙන්නන්නේ. එතකොට මේ ෆොටෝ එක මට මෙතනින් සිලෙක්ට් කරගන්න පුළුවන්. මේ තියෙන්නේ අලුත් ෆොටෝ එක. ඒක මම ඇඩ් කරගන්නවා. ඒක මෙතනින් දැන් ඇඩ් වෙලා තියෙන්නේ. හරි. එතකොට ප්‍රොඩක්ට් එක මම දැන් ඇඩ් කරා. ඒක ඕනනම් අවශ්‍ය නම් එඩිට් කරගන්න පුළුවන්, වෙනස් කරගන්න පුළුවන්, ඩිලීට් කරගන්න පුළුවන්. ඒ කැමති දෙයකට ඒක වෙනස් කරගන්න ඕනේ. නේම් එක, ඉමේජ් එක කැමති දෙයට කැටගරි එක උනත් මාරු කරන්න පුළුවන්. ඊට පස්සේ මම යනවා වේරියන්ට් එකට. වේරියන්ට් එකට යද්දී මට දැන් වේරියන්ට්ස් හදන්න පුළුවන්. මේක තමයි මම අර කියපු එක. දැන් හිතන්නකෝ මේකට මේ ප්‍රොඩක්ට් එකට දැන් මම අලුතෙන් හදන ප්‍රොඩක්ට් එකට මේ තියෙන LICC මම අලුතෙන් හද ප්‍රොඩක්ට් එකට තියෙන්න පුළුවන් වේරියන්ට්ස් මොනවද? දැන් දැනටම sizes colors අර අනිත් ප්‍රොඩක්ට්ස් වල තියෙනවා. මේ මම අලුතෙන් දා grade කියන වේරියන්ට් එක දැන් මෙතනට ඇවිල්ලා තියෙනවා. මම මේකට දාන්නම්. ඒක තමයි මේකේ තියෙන සිස්ටම් එකේ තියෙන වාසිය. ඔයාලට උපරිම විදියට මේ කස්ටමයිසේෂන්ස් කරන්න පුළුවන්. ඔයාලගේ සොලියුෂන් එක
ඔයාලට කැමති විදිහට වෙනස් කරන්න පුළුවන් විදිහ තමයි මේක දාලා තියෙන්නේ. මම මේ ජීන් එකට දාන්නම්. මේකේ තියෙන variation sizes තියෙනවා මේකට. ඊට අමතරව මේකට තව මම අලුතෙන් ඇඩ් කරපු grade කියන variant එක එනවා. හරිද? ඔය variant එක එනවා. ඔයාලට කැමති නම් තව variant set කරගන්න පුළුවන්. එතකොට ඒක variant එක ඇඩ් කරා. ඊට පස්සේ ওই variants edit කරන්න පුළුවන්. අදාළ product එක select කරලා ඔයාලට delete කරන්න කැමති එකක් කරන්න පුළුවන්. ඒ variants අයින් කරන්න ඕන නම් ඒ වගේ මේ search කරන්න පුළුවන්. මේ හැම එකේම ඒ search bars හැම එකක්ම වැඩ කරනවා. especially mention කරන්න ගියේ නැහැ. navigations හැම එකක්ම වැඩ කරනවා. එතකොට මේක ඊට පස්සේ යන්න පුළුවන් අපිට stocks වලට. මේක තමයි වැදගත්ම එක. මේ සිස්ටම් එක තියෙන වාසිය තමයි මේක ස්ටොක් එක හරිම ලේසියෙන් ක්‍රියේට් කරගන්න පුළුවන් and fully customizable. හේතුව තමයි මේ තියෙන මගේ දැනට තියෙන ස්ටොක්ස් මම දැන් අලුතෙන් හදන ස්ටොක් එක අලුතෙන් හදන ප්‍රොඩක්ට් එකකට මම ස්ටොක් එකක් හදන්න යනවා මට කරන්න තියෙන්නේ මේ තියෙන මං සිලෙක්ට් කරන ප්‍රොඩක්ට් එක LICC කියන එක. එතකොට මේක හරිම ලේසි. හේතුව තමයි දැන් මේක ඇවිල්ලා ඔයාට කැමති විදිහට ස්ටොක් එක වෙනස් කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මෙතන දැනට තියෙනවා ස්ලිම් ජීන් මේ තියෙන මම කලින් හදපුවා. මේ වේරියේෂන්ස් තියෙනවා. ඒකේ ග්‍රීන් එකේ ස්මෝල් එකේ ප්‍රයිස් එක 3000යි. බ්ලැක් ලාර්ජ් එකේ ප්‍රයිස් එකක් 3000යි. ඔයාලට පේනවා ඇති. ඒතකොට මේ දෙකේම වේරියේෂන්ස් දෙකක් තියෙනවා. හැබැයි මේකේ ප්‍රයිස් එක සේම්. හැබැයි ඔය ප්‍රයිසස් වෙනස් වෙන්න පුළුවන්. දැන් මම අර ග්‍රේඩ් එකක් එහෙම ඇඩ් කරා. ග්‍රේඩ් ඇඩ් වෙද්දි සමහරකට ප්‍රයිසස් වෙනස් වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට කලර්ස් අනුව ප්‍රයිසස් වෙනස් නොවෙන්නත් පුළුවන්. ඒතකොට හැම එකෙම සේම් ප්‍රයිස් යන්නත් පුළුවන්. එතකොට මේක මේ අපිට වෙනස් කරගන්න පුළුවන්. කැමති විදිහට ඔයාලට හදා ගන්න පුළුවන්. මෙතනින් ප්‍රොඩක්ට් එක සිලෙක්ට් කරා. එතකොට මම දැනට මේ ප්‍රයිස් එක LICC එකේ බේස් වැලියු එකක් දෙනවා. මේක 5000යි කියලා. මම ඩිස්කවුන්ට් එක ඇඩ් කර ගන්නවා. දැනට මම අලුතෙන් ඇඩ් කරපු ඩිස්කවුන්ට් එක මම දාන්න ෆ්‍රයිඩේ සේල් මම ඇඩ් කරේ. මේකේ ස්ටොක්ස් තියෙනවයි කියලා දානවා. හැම එකේම ස්ටොක්ස් තියෙනවයි කියලා දානවා. හැම එකේම 60ක්. දැනට බේස් ප්‍රයිස් එක and බේස් ස්ටොක් එක මම සිලෙක්ට් කරා. එතකොට මේ තියෙන කම්බිනේෂන්ස්. ඒ කම්බිනේෂන්ස් වල දැනට තියෙනවා කම්බිනේෂන්ස් වල grade and sizes. එතකොට grade වල තියෙනවා මම මේ දාපු grades දෙක තියෙනවා. A grade, B grade. sizes වල තියෙන small, medium, large, 2XL කියලා sizes උත් තියෙනවා. එතකොට ඔයාලට කැමති කම්බිනේෂන්ස් මෙතන සිලෙක්ට් කරන්න පුළුවන්. දැන් හිතන්නකෝ සමහරක් ස්ටොක්ස් වල සමහරක් ප්‍රොඩක්ට්ස් වල grade තියෙනවා. හැබැයි හිතන්නකෝ black jean වගේ ප්‍රොඩක්ට් එකක grade වල A grade B grade දෙකම නොති වෙන්න පුළුවන්. එතකොට ඔයාලට මේ අදාළ grade එක විතරක් select කරලා අදාළ sizes විතරක් select කරලා මේක generate කරගන්නත් පුළුවන්. එතකොට ඒ stock එකට එන්නේ ඒ variations ටික විතරයි. තියෙන හැම එකක්ම automatically select වෙලා එන්නේ නැහැ. ඒ customizable හැකියාව දීලා තියෙනවා ඔයාලට. ඔයාලට ඒ customizable හැකියාව මේකේ දීලා තියෙනවා. එතකොට මම දැනට මම සිලෙක්ට් කරන ප්‍රොඩක්ට් එකේ හැම ග්‍රේඩ් එකක්ම හැම සයිස් එකක්ම මම සිලෙක්ට් කරනවා. ස්මෝල්, ලාර්ජ් හැම එකක්ම තියෙනවා කියලා තමයි මම සිලෙක්ට් කරන්නේ. 2XL එක මම දාන්න තියෙනවා. ඔයාලට ඒකත් පෙන්නන්න. එතකොට මේකේ දැනට එතකොට තියෙන කම්බිනේෂන්ස් ටික මට මෙතන පෙන්නනවා. A grade එකේ ස්මෝල් එක, A grade එකේ මීඩියම්, B grade එකේ ලාර්ජ් එක. ඒතර XL එක ඇවිල්ලා නැහැ. එන කම්බිනේෂන්. ඊට පස්සේ මම මේක ජෙනරේට් කරනවා. හරිම ලේසි. ඊට පස්සේ ජෙනරේට් කරා. ඊට පස්සේ මම මේක දැනට සර්ච් කරගන්නවා. මේ තියෙන්නේ කම්බිනේෂන්ස් ටික. දැන් හදපු ප්‍රොඩක්ට් එක. එතකොට මේකේ තියෙනවා LICC ජීන් එකේ කම්බිනේෂන් එක A grade එකේ small, A grade large, A grade medium, B grade small හැම එකෙම prices මේ ඇවිල්ලා තියෙනවා. හැම එකකටම discounts ඇවිල්ලා තියෙනවා. එතකොට මේ base stock එක. දැන් හිතන්නකෝ ඔයාලගේ දැන් මේ ඇත්තට වෙනස් වෙනවා. දැන් A grade එක මෙහෙම. එතකොට B grade එකේ price එක ඇත්තට වෙනස් වෙන්න පුළුවන්. B grade එකට මේ stock එකත් වැඩියෙන් තියෙන්න පුළුවන්. එතකොට ඒව ඉන්ඩිවිජුවලි මෙතනින් කියලා වෙනස් කරගන්න පුළුවන්. එතකොට දැන් මෙතන ඇවිල්ලා B grade එක නම් මේක ඇවිල්ලා අපිට දෙන්න පුළුවන් 3000ක් විතර. ඒක ඩිස්කවුන්ට්ස් වලට රිමූව් කරන්නත් පුළුවන්. ඩිස්කවුන්ට්ස් රිමූව් කරන්නත් පුළුවන්. ඒක ඇවිල්ලා ස්ටොක් එක 100ක් තියෙනවා කියලා හිතන්න. එතකොට මේකේ B grade එකේ large එකෙන් 100ක් තියෙනවා. medium එකේ ඊට වඩා වෙනස් ගන්නක් තියෙන්න පුළුවන්. එතකොට B grade එකේ
ලාජ් එකේ මම දානවා 3000යි. ඒකට ඩිස්කවුන්ට් එක දාලා ඒකට මම ඩිස්කවුන්ට් එක අයින් කරනවා. ඒකට 120ක් තියනවා කියලා දාන්න. එතකොට මේකේ තව B grade එකක් මෙතන තියෙනවා. මම ඒකත් වෙනස් කරන්න. මාරකට දාපු ප්‍රයිස් එක මේකට දාන්නම්. එතකොට දාලා ඒකේ ඩිස්කවුන්ට් එක අයින් කරලා ඒකේ මම 80ක් තියනවා කියලා දාන්න. හරිද? එතකොට ඉන්ඩිවිජුවලි ෆුලි කස්ටමයිසබල් හැකියාව තියෙනවා. හරි දැන් අපි ස්ටොක්ස් ක්‍රියේට් කරලා ඉවරයි. දැන් තියෙන්නේ මේ ඔයාලට මේ හැම සර්ච් හැම එකම වැඩ කරනවා. දැන් පොස් එකට යන්න පුළුවන්. එතකොට පොස් එකට ගිහාම ඔයාලගේ අලුතෙන් ඇඩ් කරපු එක දැන් මම අයිටම්ස් කීපයක් තියෙන හින්දා මම මෙතන ෆීල්ඩ් එක දානවා බ්ලූ ජීන්ස් වල මේ තියෙන්නේ අලුතෙන් ඇඩ් කරපු අයිටම් එක. ඔයාලට පේනවා අර මං කලින් මගේ අයිටම්ස් වල ඩිස්කවුන්ට්ස් තිබ්බේ නැහැ. හැබැයි දැන් මේකේ ඩිස්කවුන්ට් එක පේනවා. මේ තියෙන අයිටම් ඩිස්කවුන්ට් එක. මේ තියෙන්නේ අර මැනුවල් ඇඩ්ජස්ට්මන්ට් එක නෙමෙයි. අයිටම් එකට 5000න් රුපියල් 100ක ඩිස්කවුන්ට් එකක් මං ඇඩ් කරේ. මේ ස්ටොක් එක 60ක් තියෙනවා. A grade එකේ. මම දැන් මේකේ A grade එක මාරු කරනවා B grade එකට. මේ ඩිස්කවුන්ට් එක ඒකේ නැහැ. ඒකේ අයිටම් ස්ටොක් 100ක් තියෙනවා ස්මෝල් එකේ. ස්මෝල් එකේ 100ක් තියෙනවා, ලාර්ජ් එකේ 120ක් තියෙනවා. ඒව සේරම කන්ෆිගරබල්. ඔයාලටම තමයි වෙනස්. ඔයාලටම ඒ වෙනස් කරන හැකියාව දීලා තියෙනවා. ඔයාලට ඊට පස්සේ මෙතනින් කැමති ඕඩර් එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. මම දැන් මේකේ ඕඩර් එකකුත් දාලා පෙන්නන්නම් කලින් කරා වගේ. මෙතනින් අයිටම්ස් ඇඩ් කරලා ඔයාලට ස්ටොක්ස් කැමති ප්‍රමාණයක් ඇඩ් කරගන්න පුළුවන්. නැත්නම් මෙතන වෙනස් කරගන්න පුළුවන්. දෙකක් ඔය ඇස් කරනවා. දැන් ඔතන ඔයාලට පේනවා ඇති ඩිස්කවුන්ට්ස් මෙතන පෙන්නනවා. ඩිස්කවුන්ට් එක මෙතන පෙන්නනවා. මේ ඇවිල්ලා අයිටම් ඩිස්කවුන්ට් ඇවිල්ලා තියෙනවා. මම ඕඩර් එකක් දාන්නම්. ෆෝන් නම්බර් එක සිලෙක්ට් කරන්න. මම කෑෂ් මේකක් දාන්න. වැලියු එක 9800යි. එතකොට එයා 10000 බිල් එකක් දෙනවා කියලා හිතන්න. 5000 දෙකක් දෙනවා. එයාට මැනුවල් ඇඩ්ජස්ට්මන්ට් එකක් දාන්න හැම අවශ්‍ය නම් දාන්න පුළුවන්. මම ඒකක් දාන්න. රුපියල් 50ක් විතර අඩු කරනවා. දාලා ප්‍රොසීඩ් කරනවා. ඕඩර් එක සක්සස් වෙනවා. ප්‍රින්ට් එකෙන් බිල් එක දෙන්න පුළුවන්. මම ඒ ප්‍රින්ට් එකයි බාකෝඩ් එකයි වැඩ කරන හැටි පෙන්නන්න. බිල් එක ඔටෝමැටිකලි ප්‍රින්ට් වෙනවා. ඒක ඕඩර් එකේ ඔයාලට කලින් වගේම ගිහිල්ලා බලන්න පුළුවන්.